වගේම 2018 වගේ කාලේ හොයා ගන්නවා සිරිලිය සවිය පදනමේ ඩිෆෙන්ඩර් එකක් තමයි මේ තාජුදීන්ගේ වාහනේ පිටිපස්සේ ගියේ කියලා. ඒතකොට මේ ඝාතනයන්ට මිද්දනීය කජ්ජ සම්බන්ධයි කියලා හොයා ගන්නකොට මැද මුලනේ කජ්ජල පොඩ්ඩක් කලබල වෙනවා. කන්ටේනර් අල්ලනවා කුඩු අල්ලනවා කියලා කෑ ගැහුවට අවසානයේ ඒ කන්ටේනර් පිටිපස්සේ ඉන්න තමුන්නාසලා ඒ කුඩුගේ ජාවාරම් පස්සේ ඉන්න තමුන්නාසලා සහායක දුන්න උදවිය. අද ඔයාලා මයිනෝ ෆෝම් කරනවා. අද මයිනෝ ඔයාලට විරුද්ධව නඩු දාන්න කියනවා. ඒ නඩු ෆයිල් ගෙනල්ලා හිරේ දාන්න කියනවා. එහෙම නෙවෙයි අද වෙන්නේ මුලසුනේ මන්ත්‍රීතුමන්. මෙයාලා හිරේ දානවා කියපු උදවිය අද කියනවා පුළුවන් නම් හිරේ දාන්නයි කියලා. ඔයාලට මොන අවලාද නැගුවත් අත්තරින්න අපි සූදානම් නැහැ කියන එක අපි විපක්ෂයේ කාටත් කියන්න ඕනකම තිබෙනවා. අවුරුදු 5ක් දෙපරබෑව රනිල් මෛත්‍රී සජිත් ආණ්ඩුව රාජපක්ෂලා කලබල වෙන ගැන අහන්න දෙයක් අපිට පුදුම වෙන්න දෙයක් නැහැ. හැබැයි දැන් විපක්ෂයේත් කලබල වෙලා. විපක්ෂය කියන්නේ මේ විපක්ෂයේ සජබ ඒකත් කලබල වෙලා. ඉලෑට කඩලා ඒ වගේම ඔහුගේ තවත් අභ්‍යන්තර ඉන්ද්‍රීන් විශාල ප්‍රමාණයකට හානි කරලා කරන ලද ඝාතනයක් කියන එක අද තහවුරු වෙලා තිබෙනවා. කන්ටේනර් අල්ලනවා කුඩු අල්ලනවා කියලා කෑ ගැහුවට අවසානයේ ඒ කන්ටේනර් පිටිපස්සේ ඉන්න තමුන්නාසලා ඒ කුඩුගේ ජාවාරම් පස්සේ ඉන්න තමුන්නාසලා සහායක දුන්න උදවිය. එතකොට එයාලා ඔයාලගේ නෙවෙයි. හැබැයි ඉතිහාසයේ හිටපු ඒ කණ්ඩායම වලට ඇඟිල්ල දික් කරලා එයාලත් එක ෆොටෝ ගහලා තිබෙනවා. එයාලා තමයි මේක කරේ. එයාලා තමයි මේ මාෆියාව ගෙනාවේ. එයාලා තමයි මේ රට විනාශ කරේ කියන කාරණේ කියන්න හුදෙක්ම හදන්නේ. ඔයාලගේ පැවැත්ම වෙනුවෙන් ඔයාලා බලය ගන්න පාවිච්චි කරපු උත්තේජනය මොකද්ද? හොරු අල්ලනවා කියප එක. හොරුන්ට දනුවම් දෙනවා කියප එක. හැබැයි අද මොකද්ද ඒ හොරු කරන්නේ? අද ඔයාලා මයිනෝ ෆෝම් කරනවා. අද මයිනෝ ඔයාලට විරුද්ධව නඩු දාන්න කියනවා. ඒ නඩු ෆයිල් ගෙනල්ලා හිරේ දාන්න කියනවා. එහෙම නෙවෙයි අද වෙන්නේ මුලසුනේ මන්ත්‍රීතුමන්. මෙයාලා හිරේ දානවා කියපු උදවිය අද කියනවා පුළුවන් නම් හිරේ දාන්නයි කියලා. ඔයාලට ලැජ්ජාවක් නැද්ද කියලා අපි අහනවා. අපි කියන්නේ ඔයාලා කියපු දේ නොකරන නිසා අද ඒ උදවිය අද වීරයෝ බවට පත් වෙලා ඉන්නවා. මේ පාර්ලිමේන්තුවේ ඇවිල්ලා කෑ ගහනවා. මේ පාර්ලිමේන්තුවේ ඇවිල්ලා කෑ ගහනවා පුළුවන් නම් අපි හිරේ දාන්නයි කියලා. හැබැයි දැන් එතනින් ඒක කරගන්න බැරි වුණාම එතනින් ඒක කරන්න තමුන්නාසලා දන්නේ නැති වුණාම තමුන්නාසලාගේ ෆයිල් මිටි ගණන් ඩබල් කැබ්බල තිබෙනවා කියලා ඒවා පැය 24න් ගෙනල්ලා ඒවා කටයුතු කරනවා කියලා කිව්වේ බලාපොරොත්තු කෝද? ඒවා සුණු විසුණු වෙලා ගිහිල්ලා තිබුණා. ඔබ ඉදිරි පළාත් සභා මැතිවරණය එන්න අන්න ඔබේ උත්තේජනයේ අරගෙන මේ රටේ ජනතාව මොහොනය කරපු මේ වැඩ පිළිවෙලට රටේ ජනතාව නිසි පණිවිඩය අනිවාර්යයෙන්ම මේ පළාත් සභා මැතිවරණ තුල ඔබට ලැබෙන බවනි නිසකයි. ඉසා මුලසුනේ මන්ත්‍රීතුමනි බොරුවට ආයුෂ නැහැ. ගැන කතා කරනවා පාතාල ගැන කතා කරනවා ඒවට ලේබල් අරනවා දේශපාලන නායකයන්ට. හැබැයි ඔබට අද වෙනකම් මේ මොහොත වෙනකම් ඒ දේශපාලනය කරපු එක නායකයෙක් ගෙනලා හිරේ දාන්න බැරි වුණා. මෙයා තමයි කුඩු ගෙනාවේ. මෙයා තමයි පාතාලය පෝෂණය කරේ. මෙයා තමයි අර නම් කියපු ඒ පාතාලයේ උදවියත් එක්ක ආයුධ කඩවතුනේ කරේ කියලා. හැබැයි කියන්න පුළුවන්. කතා කරන්න පුළුවන්. හැබැයි ජනතාව බලාගෙන ඉන්නවා. ආණ්ඩුවක් තියාගෙන බලයක් තියාගෙන අධිකරණ ඇමතික තියාගෙන ඒ සියල්ලත් තියාගෙන කියවනවා විතරයි විපක්ෂයේ කියන කාරණේ මතක තියාගන්න. මොන අවලාද නැගුවත් අත්තරින්න අපි සූදානම් නැහැ කියන එක අපි විපක්ෂයේ කාටත් කියන්න ඕනකම තිබෙනවා. කාටත් කියන්න ඕන. ඇයි? දැන් අපි දන්නවා මේ දවස්වල වෙනකොට විශේෂයෙන්ම විපක්ෂයේ මහත්තුරුන්ට අද අමතකයි 2015 ජනවාරි 8 මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති කරනකොට එදා ඒ වේදිකාවේ තිබුණ ප්‍රධානම මාතෘකාවක් තමයි තාජුදීන් ඝාතනයට යුක්තියටු කරනවා කියන එක. 2012 මැයි මාසේ 17 වෙනිදා තිරස්චාන තීන විදියට ඝාතනය කරපු තාජුදීන්ගේ ඝාතනයට යුක්තියටු කරනවා කියන එක. එහෙම තමයි බලයට ආවේ. හැබැයි අවුරුදු 5ක් දෙපරබෑව රනිල් මෛත්‍රී සජිත් ආණ්ඩුව මෛත්‍රී රනිල් සජිත් ආණ්ඩුව එදා දෙපරබෑවා. අද ඒක ගැන විමර්ශන සිදුවෙනකොට හොයාගන්න පුළුවන් ඒ කරුණ ඔස්සේ විමර්ශන සිදුවෙනකොට රාජපක්ෂලා කලබල වෙන ගැන අහන්න දෙයක් අපිට පුදුම වෙන්න දෙයක් නැහැ. ඒගොල්ලොත් කලබල වෙන්න දෙයක් නැහැ. ඒගොල්ලන්ගේ මේකේ මොකක්වත් නැත්තම් පොහොට්ටුවේ මහත්තුරු මාධ්‍ය සාකච්ඡා එක පිට තියතිය කලබල වෙන එක ගැන අපිට කලබල වෙන්න දෙයක් නැහැ. පුදුම වෙන්න දෙයක් නැහැ. හැබැයි දැන් විපක්ෂයේත් කලබල වෙලා. විපක්ෂය කියන්නේ මේ විපක්ෂයේ සජබ ඒකත් කලබල වෙලා. ඉලෑට කඩලා ඒ වගේම ඔහුගේ තවත් අභ්‍යන්තර ඉන්ද්‍රීන් විශාල ප්‍රමාණයකට හානි කරලා කරන ලද
ඝාතනයක් කියන එක අද තහවුරු වෙලා තිබෙනවා. ඒ නිසා අද වෙනද කවදාටත් වඩා කලබල වෙලා තිබෙනවා. ඒ විතරක් නෙමෙයි අපි දන්නවා සමහරුන්ට තියෙනවානේ සමහර වචන ඇහෙනකොට ඇඟ කිලිපොලා යනවා. හිරි ගඩු පිපෙනවා. කකුල් වෙවුලනවා. හීන් දාඩිය දානවා. වෙන්නොල ඔක්කොම සෙල්ලම් වෙනවා. දැන් තාජුදීන්ගේ නම ඇහෙනකොට මගේ අම්මේ මේ ඔක්කොටම මෙහෙමයි. වගේම 2018 වගේ කාලේ හොයා ගන්නවා සිරිලිය සවිය පදනමේ ඩිෆෙන්ඩර් එකක් තමයි මේ තාජුදීන්ගේ වාහනේ පිටිපස්සේ ගියේ කියලා. ඊළඟට දැන් වර්තමානයේ අපේ රජය ආවට පස්සේ සිදු කරන පරීක්ෂණවලදී සොයා ගන්නවා ඒ පිටිපස්සේ ආපු වාහනයට නගින්නේ පෞගේ කාලේ ඝාතනය වෙච්ච මිද්දනිය කජ්ජ කියලා. ඉතින් මිද්දනිය කජ්ජ පිටිපස්සේ තියෙන වාහනයට නගින කාලේ වෙනකොට එවකට රජයේ අමාත්‍යාංශයක ඩ්‍රයිවර් කෙනෙක් විදිහට වැඩ කරා කියලා හොයා ගන්නවා. ඒතකොට මේ ඝාතනයන්ට මිද්දනිය කජ්ජ සම්බන්ධයි කියලා හොයා ගන්නකොට මැද මුලනේ කජ්ජල පොඩ්ඩක් කලබල වෙනවා. මම දැක්කා රැස්වීමකදී කියනවා එයා බලාපොරොත්තු වෙනවලු තාජුදීන්ගේ ආත්මයට සහනයක් ලබා දෙන්න. ඉතින් ඕන තරම් කාලෙ තිබුණනේ. 2012 ඝාතනය වෙනවා. ඒක ස්වභාවික මරණයක් කියලා කියනවා. ඊට පස්සේ 2015 ඝාතනයක් කියලා ඔප්පු කරනවා. ඒවකට ඒගොල්ලෝ ආණ්ඩුව තිබුණා. එකට කෑව බිවලු ගෙදර ගියාලු. එකට සෙල්ලම් කරාලු. දැන් තැන් වලට ගිහිලා කියනවා ආත්මයට සහනයක් දෙන්නලු. මේගොල්ලෝගේ දෙබිඩි වැඩ. ඒ හින්දා අපි මැද මුලනේ කජ්ජලගේ ආත්ම වලට නෙමෙයි ඝාතනය වෙච්ච තාර්ජුන්ගේ ආත්මයට සහනයක් දෙන්න වැඩ කරන පරීක්ෂණ